MR නානයක්කාර YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉතිහාසයේ දැනුම සොයාගෙන යන්න සූදානම් වෙන 10 11 ශ්‍රේණිවල ආදරණීය විද්‍යාර්ථීන්ට අපේ ආදරණීය දරුවන්ට ලංකා සිතියම පිළිබඳව දැනුවත් කරන පාඩම් පෙළේ පළවෙනි පාඩම ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මගේ පුතාලා හැමෝම මෙන්න මේ જાතියේ ලංකා සිතියම විශේෂයෙන්ම ගංගා සලකුණු කරපු ලංකා සිතියමක් අදට අරගෙන මේ පාඩම් පෙළත් එක්ක එකතු වෙනවා. 10 වසර 11 වසර වාර විභාගවලදී වගේම අවසානයේ සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවන අනිවාර්ය ප්‍රශ්නයට වාර ලංකා සිතියමේ ස්ථාන 12ක් සලකුණු කරන්න එනවමයි. ඒ සඳහා අපි හොඳ දැනුමක් එකතු කරගමු. පුතාලා මේ ලංකා සිතියමේ වාට පේනවා පළාත් 9. මේ කඩ රේඛා වලින් ලකුණු වෙලා තියෙනවා පළාත් 9. උතුරු පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත, බස්නාහිර පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත, රට මැදින් මධ්‍යම පළාත, මෙන්න මේම මධ්‍යම පළාතට යටින් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත් වලට මායිම් සබරගමුව පළාත, මේ පැත්තෙන් නැගෙනහිර, දකුණ සහ මධ්‍යම සබරගමු පළාත් වලට මායිම් ඌව පළාත ලංකාවේ පළාත් 9ක් ක්‍රියාත්මක වෙනවා. ඒ 9 පිළිබඳ අවබෝධයක් ලබා ගමු. ඒ වගේම මේකේ තියෙනවා ගංගා ගොඩක්. අපි ඉගෙන ගමු ගංගා ටික. ගංගා කීපයක් සහ ස්ථාන කීපයක් එකතු කරගත්ත පළවෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. අපි බලමු මුලින්ම මේ තමයි කනගරායන් නාරු. මේ එලිෆන්ට් ෆාස්ට් වලින් මුහුදට වැටෙන. ගඟ දිගේ චූටිවට ලියා ගමු. කනගරායන් නාරු. කනගරායන් නාරු. මේක කනගරායන් නාරු. ඊට මෙහා පැත්තෙන් එනවා පරංගියාරු. පරංගියාරු. මේ පැත්ත පරංගියාරු. මේ බලන්න මන්නාරම් දූපත. මන්නාරම් දූපතට චුට්ටක් පහලින් වැටෙනවා ගඟක්, දිග ගඟක්. මේකට අපි කියනවා මල් වතු ඔය. මල් වතු ඔය. මල් වතු ඔය. මේ දින්නේ මල් වතු ඔය. හරි. ඊට පස්සේ මේට යටින් එනවා මෝදරගම් ආරු. මේක අපි කියනවා මෝදරගම් ආරු. හරියටම මේ පුත්තලන් නැත්තේ උඩ හරියි. මෙන්න මේ එනවා ගඟ. මේකට අපි කියනවා කලාඔය. මේ මොකද්ද පුතේ? කලා ඔය. හරි. දැන් ඔන්න මම ආපහු මතක් කරනවා. කලාඔය, මෝදරගම් ආරු, මල්වතු ඔය, පරංගියාරු, කනගරායන් ආරු. ආපස්සට කනගරායන් ආරු, පරංගියාරු, මල්වතු ඔය, මෝදරගම් ආරු, කලාඔය. අපි මේ පැත්තට කලාවට එනකම් විතරක් ලකුණු කරගෙන අනිත් පැත්තට යනවා. ඒ පැත්තට එනකොට පුතා මෙන්න මෙතනින් තියෙනවා මේ දිග ගඟක්. මේකට අපි කියනවා යාන් ඔය. අපි ලියා ගමු යාන් ඔය. මේක යාන් ඔය. යාන් ඔය. මෙන්න මෙතනින් තියෙනවා දිගම ගඟ ලංකාවේ මහවැලි ගඟ. මේකට අපි ලියමු මහවැලි ගඟ. ඔන්න අපි පළවෙනි පාඩමට ඉගෙන ගත්තා කලාඔය, මෝදරගම් ආරු, මල්වතු ඔය, පරංගියාරු, කනගරායන් ආරු, යාන් ඔය, මහවැලි ගඟ. ගංගා 1 2 3 4 5 6 7ක්. දැන් අපි බලමු මේ 7 ආශ්‍රිතව තියෙන වැව් ටික මොනවද කියලා. ප්‍රධාන පෙළේ වැව් ටික බලමු. හරි. ඒ වැව් අතර ප්‍රධානම වැව තමයි මෙන්න මේ මල්වතු ඔය ආශ්‍රිතව තියෙන මෙන්න මේ ප්‍රධාන වැව. පාට පේනවා. මේකට අපි කියනවා මගේ පුතා නාච්චාදුව වැව. ඒක මොන වැවද? නාච්චාදුව වැව. ලස්සනට මේ විදිහට ඊතලයක් ගහලා ඊතලය අරගෙන ලියන්න. නාච්චාදුව වැව. මේක නාච්චාදුව වැව. හරි. ඊට පස්සේ මෙතනින් එනවා ප්‍රධාන වැවක් වෙන්නේ මෙතන. මෙන්න මේක. මේ තියෙන්නේ යාන් ඔයේ වැටෙන වැව. මේකට අපි කියනවා කුරුළු වැව. ගාමු ඊතලයක්
මේකට අපි ලියමු උරුළු වැව. ඒ වගේමයි මෙන්න මේ කනකරායනාරු මැද්දේ මෙන්න මේ හරිය තියෙනවා වැවක්. වැවක් තියෙනවා. ඒක අපි කියනවා ඉරණමඩු ජලාශය. ඊතලේ ගහලා ලියමු ඉරණමඩු ජලාශය. ඉරණමඩු ජලාශය. දැන් තව වැවක් තියෙනවා ප්‍රධාන වැවක් මෙන්න මේ කලාවය දිගේ ගිහිල්ලා මෙන්න මෙතන කලාවැව. මේකට කියනවා අපි කලාවැව. ඔන්න ඊතලේ ගැවුවා සර්ලිව්වා කලාවැව. කලාවැව. මෙන්න මෙතන මහවැලි ගඟත් එක්කම මෙන්න මෙතන තියෙනවා ලංකාවේ ප්‍රධානම ජලාශයක් පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය. ඔන්න අපි ඉගෙන ගත්තා වැව්. කලාවැව, නාචාදුව වැව, උරුළු වැව, පරාක්‍රම සමුද්‍රය, ඉරණමඩු ජලාශය. ඔයිට අමතරව අපි මේ කතා කරපු කොටසේ තව ප්‍රධාන වැවක් තියෙනවා මෙන්න මේ කියන කලපුව ආසන්නයේ. මේ කලපුව මේ කෝකිලායි කලපුව. අපි පස්සේ කතා කරමු කලපුව ගැන. මේ කලපුව ආසන්නයේ මෙන්න මේ හරින් තියෙනවා වැවක් පදවිය වැව. පදවිය වැව. ඒකත් වැදගත්. ඒ වගේම මේ ත්‍රිකුණාමලයට වැටෙනවා පුතා ගඟක්. මෙන්න මෙහිම කන්තලේ ඔය කියලා. ඒකේ කන්තලේ ජලාශය තියෙනවා. මෙන්න මෙතන තියෙනවා කන්තලේ ජලාශය. මේක කන්තලේ ජලාශය. හරි. දැන් බලන්න අපි වැව් කීයක් ඉගෙන ගත්තද? කලාවැව, නාචාදුව වැව, උරුළු වැව, පරාක්‍රම සමුද්‍රය, පදවිය වැව, ඉරණමඩු ජලාශය, කන්තලේ. මේ අපිට අධ්‍යයනයට ලක්වුණු ප්‍රධාන කොටසේ අපි සිතියම් ස්ථාන කීපයක් සලකුණු කරගත්තා. මේක හොඳින් බලන්න. අපි මේ විදිහට කොටසෙන් කොටස සිතියම පාඩම් කරන්න පටන් ගත්තොත් අපේ වීඩියෝ පට මාලාවේ වීඩියෝ පට 3-4න් ඔයාලා ලංකා සිතියම හොඳින් ඉගෙන ගන්න පුළුවන්. ඔන්න යලිත් එක වතාවක් ගංගා ටික, කනගරායනාරු, පරංගියාරු, මල් වතුවය, මෝදර ගංගාරු, කලාවය, මේ පැත්තෙන් යාන්නොය, මහවැලි ගඟ. මහවැලි ගඟත් එක්කම මෙතන තියෙනවා පරාක්‍රම සමුද්‍රයේ පොළොන්නරුවේ. මෙතනින් ත්‍රිකුණාමලය මුහුදු බොක්කට ආසන්නයේ මෙතන තියෙනවා කන්තලේ ජලාශය. මේ යාන්නොය කෙළවරේ හුරුළු වැව. මෙන්න මෙතන කෝකිලායි කලපුව ආසන්නයේ පදවි වැව. කනගරායනාරු මැද්දේ ඉරණමඩු ජලාශය. මෙන්න මෙතන නාච්ඡාදුව ජලාශය. කලාවයේ කලාවැව. ඊටාම වැදගත් වැවක් අවසානයේ අපි ලකුණු කරමු. මේ තමයි යෝධ වැව. යෝධ වැව. ඔන්න අපේ ලංකා සිතියමට අදාළ ස්ථාන ටික. අපි විනාඩි 10කට ආසන්න කාලයකදී ස්ථාන කීපයක් ලස්සනට ලකුණු කරන්න ඉගෙන ගත්තා. මේක ටික ප්‍රගුණ කරන්න. එතකොට ඔය ගංගා ටික, ජලාශ ටික මතක තියාගෙන ලංකා සිතියේ මේ ස්ථාන ටික සලකුණු කරන්න පුළුවන්. එකතු වෙන්න. MR නානකාර YouTube නාලිකාවත් එක්ක ඔයාට ලංකා සිතියම, ලෝක සිතියම පළවෙනි පාඩමේ ඉඳලා සියලු පාඩම් වලට කෙටි සටහන් සමග ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන්. දැන් ඔයාට